සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් වෙනදා වගේම අදත් ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා. අද දෙසැම්බර් මාසේ 13 වෙනිදා. ඉතින් අද මගේ ජීවිතේට විශේෂම දවසක්. අදට මායි හස්බන්ඩ්ුයි මැරි කරලා අවුරුදු 2ක් සම්පූර්ණ වෙනවා. ඉතින් අද දවස අපි දෙන්න කොහොමද ගත කරන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. සුබ දවසක් කිව්වහම ඉතින් අපිට මුලින්ම මතක් වෙන දෙයක්නේ කිරිබත් කියන්නේ. ඉතින් මමත් උදෙන්ම නැගිටලා කිරිබත් එකක් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම හදාගත්ත කිරිබත් එකේ මුල්ම කොටස බුදුහාමුදුරන්ට පූජා කරලා අද දවස වෙනුවෙන් ආශිර්වාද ලබා ගන්න තමයි මම මේ හදන්නේ. බුදුන් වහන්සේට වගේම උතුම් වූ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේටත් මම කිරිබත් පූජා කරා. මේ වෙලාවේ මගේ හිතට ලොකු සැනසීමක් වගේම හරිම නැවුම් ගතියක් තමයි දැනුනේ. මම හදාගත්ත කිරිබත් එක කෙසෙල් කොලයකට බෙදා ගන්න තමයි මම මේ හදන්නේ. මම හදාගත්ත කිරිබත් එකයි කේක් එකයි තියලා මම ඉතින් මේ විදිහට ලෑස්ති කරගත්තා. දැන් අපි කිරිබත් එක කපන්න තමයි හදන්නේ. ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙවි තනියේ තුරුල් වී මුනා සුපෙන්ගි රැසීතලේලම් වෙවි තරුමල් කඩා දෙන්නෙමි. අපේ ඇනිවර්සරි එක වෙනුවෙන් ආබාධිත පවුලක් වෙනුවෙන් එයාලට අත්‍යවශ්‍ය දේවල් ටිකක් ගිහින් දෙන්න ඕනි කියලා අපි දෙන්නම හිතුවා. ඉතින් දැන් මේ අපි දෙන්න යන්නේ ඒ වැඩේට. අපි දෙන්නගෙම හිත සතුට වෙන විදිහට මේ ලස්සන දවස ගත වුණේ මේ විදිහට තමයි. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් මං ආයෙමත් එනකන් ඔයාලා පරිස්සමට ඉන්න ඕනි. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම මං ගොඩාක් ආදරෙයි.